දෙක වැඩකාරයා සහ හැඩකාරයා. සාමාන්‍යයෙන් පිරිමි ලිඟුවක් ප්‍රාණවත් වී තිබෙන විටත් අප්‍රාණවත්ව තිබෙන විටත් එහි හැඩය සහ ප්‍රමාණය වෙනසක් තිබෙනවා. මෙම වෙනස්කම සිදුවන ආකාරය අනුව ලිඟු වර්ග දෙකක් තිබෙනවා. එකක් නම් අප්‍රාණවත්ව පවතිද්දි තරමක් කුඩාවට පෙන්නුම් කරන ලිඟුවක්. නමුත් එම ලිඟුවම ප්‍රාණවත් වූ විට ප්‍රමාණයෙන් විශාල වන්නේ පුදුමය ඇති කරන වෙනසකිනි. උදාහරණයකට අඟල් 2ක සිට අඟල් 5.6 අතර ප්‍රමාණයකට විශාල වීම. අනෙක් ලිඟු වර්ගය නම් අප්‍රාණවත්ව පවතිද්දී තරමක් විශාලව පෙන්නුම් කරන ලිඟුවක්. නමුත් එම ලිඟුවම ප්‍රාණවත් වූ විට තිබුණාට වඩා විශාල වුවත් එම වෙනස සිතාගත හැකි ප්‍රමාණයකින් සිදුවේ. උදාහරණයකට අඟල් 4ක සිට අඟල් 5.6 අතර ප්‍රමාණයකට විශාල වීම. මෙම කාරණය ගැන ඔබට තව දෙයක් කිව යුතුයි. මේ සඳහා සිදු කළ සමීක්ෂණ වාර්තාවකට අනුව පිරිමින්ගෙන් 12% පමණ මෙලෙස ලිඟුව ප්‍රාණවත් වීමේ වෙනස සුළු වශයෙන් පෙන්වා ඇති අතර 7% පමණ පිරිමින් තම ලිඟුව දෙගුණයකට වැඩි හෝ විශාල ප්‍රමාණයකින් ප්‍රාණවත් වීමේ වෙනසක් පෙන්වා ඇත. මෙම වෙනස්කම් අනුව අරකට වඩා මේක හොඳයි, මේකට වඩා අරක හොඳයි කියා මතයක් ඇති කර ගැනීම අනවශ්‍ය දෙයක් වන අතර ලිංගික සතුට තීරණය කිරීමට එවැනි දෙයක බලපෑමක් සිදුවන්නේ නැති බවද සිහි තබා ගන්න.